Welcome back to our YouTube channel Island Sounds DNA. අද අපි කැන්ඩි යනවා. ඉතින් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්න. අපි කැන්ඩි ගිහින් මොනවද කළේ කියලා බලන්න. First things first, අපි ඉස්සෙල්ලාම breakfast ගන්න තමයි නැවැත්තේ. අපි ජනදාස තලගලි කියන shop එකෙන් තමයි breakfast ගත්තේ. එතන morning breakfast buffet එකක් තිබ්බා. Per person උනේ $350. Marma worth and vegetarian තිබ්බේ තනිකර. ශොප් එකේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඇත්තටම අපි කැන්ඩි යන්න පිටත් උනේ long weekend එකක. So shops, roads හැම දෙයක්ම වගේ crowded. හැබැයි අපි සැලුන් නෑ. අපි අපේ ගමන දිගටම ගියා. නුවරාවොත් අපි යන ආසම තැන තමයි දළදා මාලිගාව. ඉතින් අපි පළවෙනියටම ගියේ දළදා මාලිගාවට. මොකද දළදා මාලිගාවට ගිහිල්ලා පොඩක් ගාත කියලා වැඳලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්නවා තරම් මට නම් දෙයක් නැහැ. සති දවස් 5ම වැඩ කරලා වීකෙන්ඩ් එකේ දළදා මාලිගාවට යනවා කියන්නේ it's a perfect weekend. ගෙදරින් එන්න කලින් දනේල්ෂ ලස්සන මල්වට්ටියක් මට හදලා දුන්නා. ඉතින් මම මේ පාර බුදුහාමුදුරන්ට පූජා කළේ ඒ ලස්සන මල්වට්ටිය. මාලිගාව ඇතුළට යන්න ටිකක් දිග පෝලිමක් තිබ්බා. හැබැයි මම ඉස්සලාම ගිහලා දනිෂනකම් පොඩ බලාගෙන ඉඳලා මොකද ජෙන්ස් ක්‍රවුඩ් එක වැඩිද කොහෙද. චූටි මාළු පැටව ටිකකුත් පෝලිමක් හැදිලා ඉස්සරහටම පීනගෙන යනවා. පඩිපෙළ නැගගෙන අපි කෙලින් ආවේ උඩ මාළුවට. බලන්න කොච්චරනම් හිත නිවන තැනක්ද කියලා මෙතන. ඊ සැනසීම වචන වලට පෙරලන්න බැහැ ළමයි. කොච්චර සෙනඟක් හිටියත් ඒ කිසිම දෙයකින් අපිට බාධාවක් වෙන්නේ නැහැ. අපිට සැනසීමේ බුදුන් වඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට මල් එක්කට පැන් ඉහලා අපිත් කකුල් දෙක හොදගෙන තමයි දළදා හාමුදුරුවෝ වඳින්න ගියේ. මං කලින් කිව්වනේ ගයිස් අපි ඇවිල්ලා තියෙන ලොන් වීකෙන්ඩ් එකක කියලා. ඉතින් ගොඩක් අය ට්‍රිප්ස් යන්න කලින් අනිවාර්යෙන්ම දළදා හාමුදුරුවෝ වැඳලා තමයි යන්නේ. මොකද අපේ අම්මලා චූටි කාලේ නම් අපිට කියලා දීලා තියෙන මොකක් හරි සුබ කටයුත්තකට යන්න කලින් අනිවාර්යෙන්ම බුදුදහමෙන් ආශිර්වාද ගන්න කියලා. බුදුදහම විතරක් නෙමෙයි. ඕනම ආගමක් අදහන කෙනෙක් අනිවාර්යෙන්ම තමන්ගේ ආගමට අනුකූලව ආශිර්වාද අරන් තමයි ඒ සුබ වැඩේට පිටත් වෙන්නේ. අපිත් හිමීට මේ සෙනඟට එකතු වෙලා උඩට ගියා. ඊට කලින් අපි පහළ තිබ්බ චෛත්‍යෙට මල් පූජා කළා. ඊට පස්සේ තමයි අපි දළදා හාමුදුරන්ට මල් පූජා කළේ. ඉතින් එහෙමම අපි පල්ලෙහාට ආවා. මොකද උඩ පොඩ්ඩක් ක්‍රවුඩඩ් නිසා. ඊට පස්සේ අපි ගියා පහළ මළුවේ තියෙන නවබුදු මැදුරට මල් පූජා කරන්න. මෙතන බුදු පිළිම ගොඩාක් තියෙනවා වෙන වෙන රටවල් වලින් ලංකාවට වඩම්මපු ඒවා. ඒ වගේම උඩ ගහලා තියෙන ජාතක කතා වස්තු. ඉතින් ටුවර් ගයිඩ්ස්ලා හරි ලස්සනට ෆොරිනර්ස්ලට මේ ජාතක කතාවල දේවල් එක්ස්ප්ලේන් කරනවා. මෙන්න මෙහෙම තමයි අපි පහම්පත් කළේ. Okay, now Madhashika be Madhashika අතත් පුච්ච ගත්තා. ඊට පස්සේ ධනේශිර දුන්න හඳුන් කුරු ටික පත්තු කරලා ගහලා එන්න කියලා. ගාථා කියලා අපි ඊළඟට යන්න හදන්නේ තවත් මං ආසම දෙයකට. බලාගෙන ඉන්න ඒ මොකද්ද කියලා.
ඔය හරියේ තියෙන මියුසියම් එක. අපි එකපාරක් මියුසියම් එකට ගිය නිසා අද ගියේ නැහැ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මියුසියම් එකට ගිහිල්ලා නැත්තම් මාලිගාවට ගියොත් මියුසියම් එකට ගිහින් බලන්න. අපි ආවා මාලිගාව ඇතුලේ තියෙන අලිනාවන තැනට. ඉතින් මෙතනට එන්න මං හරි ආසයි. මොකද මං අලින්ට මාරම ආසයි. ඒගොල්ලන්ව නාවන්නත් ආසයි. එකපාරක් මං පින්නවල ගිහලත් අලි නෑවුවා. හැබැයි එදා නම් ගියේ නැහැ අලි නාවන්න. මොකද අපි පර්මිෂන් ගන්න ඕනේ. ඒකටත් ටිකට් එකක්ද කොහෙද ගෙවලා අලි නාවන්න පුළුවන්. බට් මම එදා ගියේ නෑ අලි නාවන්න. තව මෙයා නම් හැමතිස්සෙම වගේ නඩට තමයි හිටියේ. ඒක නානුමනාවක් තිබෙත් නෑ. ඊට පස්සේ යන තව එක්කෙනෙක් ආව නාන්න. අර බිම නිදියගෙන ඉන්න එක්කෙනා හැබැයි යන්න කැමති නැහැ. එයා නැගිටින්න කැමති උන්නේ නැහැ. ඒත් කොහොම හරි අරය ආව නාන්න. ගයිස් අපි විතරක් නෙමේ. මාලිගාවට ආපු ගොඩාක් අය ඔතෙන්ට ඇවිල්ලා ගොඩක් වෙලා බලන් ඉන්න ඒගොල්ලෝ නාන විදිහ. ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඒගොල්ලෝ හරිම කැමති අලි බලන්න, ඒ වගේ ෆන් ඇක්ටිවිටීස් කරන්න. ඔන්න බලන්න ගයිස් දැන් මෙයා මොකද කරන්න කියලා. මාත් ඇත්තටම ටිකක් කලා බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා. මෙයා කොහොම හරි යාගේ හොඬේ ඇතුළට දාලා බටෙක් වතුර ගන්න. ඒගොල්ලෝ අපිට වඩා ස්මාර්ට්. ඒකනේ ඔය අලි වැඩවල් ගහලා වැඩක් නැත්තේ. ඊට පස්සේ අපි අලි බබාලාට බයි බයි කියලා කැන්ඩි සිටි සෙන්ටර් එකට ගියා. අපි කැන්ඩි සිටි සෙන්ටර් එකට ගියේ බඩු වගේක් ගන්න. හැබැයි අපිට සෙට් වුණේ නැහැ. Then we went for lunch. ඊට පස්සේ අපි ගියා ආමි ස්පෝර්ට්ස් ක්ලබ් and කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් ප්ලේ කරන මැච් එකක් බලන්න. Actually it's a rugger match. So we enjoyed that time and Candy and Abby, please come back strong for the next season. We are waiting for y'all. So that's it for today, guys. Hope y'all enjoyed the video. See you with another video. So subscribe our YouTube channel Island Salts, their name, and follow us on Facebook and TikTok. Bye.